අංකල් මේ යාරයක් උසට කීයක දාන්න ඕනේ? හැබැයි වැඩිපුර ගෙවන්න වෙන්න ඕන. සල්ලි නම් දෙන්න ඉතින් මෙයා තමා. මට මේ රටේ තොටේ විස්තර බලා ගන්න ඕනේ. ඒ තම සේවා බල මොනා කරන්නද? කොරේ දෙනවා රිමෝට් එක දෙනවා. දාන්න බෑ ගහුවා. ඔබ එන්න ඇවිත් යන්න සිනසුරාදා සහ ඉරිදා රාත්‍රී 9ට මූණ ගන්න. මේක මගේ මූණ ගන්න. අනේ හිම කරන්න බෑ. ගන්න කමක් නැහැ. අනේ අසල් ප්ලීස් කැලීන් ස්නාන කලාව. ඕනෑම ජාලයකට unlimited calls, unlimited social media. තව වැඩිපුර 12GB data 1188ක් අදම රීලෝඩ් කරන්න. කවුරු කොහොම කිව්වත් මොන පවුරු අලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්ඩ කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ අද වෙද්දි හිසකෙස් සහ සමිහි ඇතිවන ගැටලුවලට හොඳම විසඳුම තමයි ලියා ගෝල් කියන්නේ. මේ වෙලාවෙස මං කියන දේ අහන්න. සර් මේකට පැටලෙන්න එපා. පැටලුනොත් සර් අර බූරු යුක්තම බිම වැටුණා වගේ සීසී එකට යනවා කොළ ටික. අපි අර ඉතිහාසයේ හංගපු බූරු පොරෝ හේරෝ ඔක්කොම විතරක් නෙමෙයි අපි හතේ කොළයටත් බාල්දු වෙනවා. ඒකයි මට තේරෙන්නේ නෑ බං ඔය කතා කරන සිංහලයක්. ඔය ඉතින් මං කියන සිංහල සර්ට කවදත් තේරුන්නේ නෑ නේද? සර් මේ වැඩේ බාර ගන්නකම් මම හැමදාමත් වගේ මේ වැඩෙත් බාර ගන්නම්. සර් මාව වේර ගන්න ඕන. දැන් කතා වෙච්ච ඒවා වෙනස් කරන්න එපා. කට වහගෙන වරේ යන්න. මංජද මට තවත් ඒ බොරුව කරන්න ඕනේ නෑ ඕයි. සර් මේ වැඩේ බාරගත්තොත් මට සර් බේර ගන්න බැරි වෙනවා. හොඳ මුරණ්ඩු වෙන්න ඔයා. වරේ යන්න. අපි ඒ වැඩේ නොකර ඉන්නේ ඩොක්ටර්. hello Kevin. I have come at the right time I guess. තාත්තයි පුතයි දෙන්නම ඉන්න එකේ මට මේ ඉන්විටේෂන් එක දෙන්න පුළුවන්. Excuse me doctor මේ සමාවෙලා මට විනාඩි 5ක් දෙන්න පුළුවන්ද? පරක් වෙයිද? No problem. කිසි ප්‍රශ්නයක් නැහැ. විනාඩි 5කින් මම මේ පුතාව හොයාගෙන පොඩ්ඩක් කතා කරන්න. Okay. Sure. වාඩිලා දෙන්න. නෑ ගඩා කමන්නේ. වාඩිලා වෙනවා. සමුන්ට බුලත් දෙන්න ඕනේ. වැඩි. What? මොකද්ද මේ තමුන්ලා දෙන්න කරලා තියෙන්නේ? මට දැන් ඇත්ත කියනවා බොරු කියන්නේ නැතුව. කවුද බොරු කියලා අර කෙල්ලව නුවරට අරන් ගියේ? මම සර්. එකෙක් කතා කරපන්. එකෙක්. මම අරන් ගියේ නේද? මේ මාව බේරගන්න දැන් බොරු කියන්නේ නෑ සර්
මම ගියේ සර් කෙවින් සර් කිව්වට පස්සේ මිස්ව එක්කරන් ගියේ මම සර්. මං කිව්වේ නෑ බොරු කියන්නේ. ඊට පස්සේ සර් තොරතුරක් හොයාගන්න බැරි වුණා සර්. මට වගකීමක් ලැබුව වැඩ කරන්න බැරි වෙච්ච හින්දා තමයි සර් මේක උනේ. බොරු කියන්නේ ඩඩා සර් මේ අනේ සර් මට ගහලා මාව රස්සාවෙන් අස් කරයි කියලා සර් මේ මාව බේරගන්න තමයි සර් මේ කෙවින් සර් බොරු කියන්නේ සර්. ඕ දැන් බොරු කියන්නේ නැතුව ඉඳපන් ඩඩා. මං අද මෙතනට ආවේ ඩඩාට මේ ඇත්ත කියන්න. මම ඇත්ත කියන්නේ සර්. මේ තමුන්ලා දෙන්න කතා කරගෙන දෙන්නම එකක් කියනවා. මොකද මගේ අකා උපරිම විශ්සෙන්න දැන් බොහොම ළඟයි. තේරුණාද? ඇත්ත කියන්නේ මම සර් ඇත්ත කියන්නේ සර් කිසිම දෙයකට සම්බන්ධ නැහැ සර්. මම සම්බන්ධ සර්ව බේල්ලා මාව රස්සාවෙන් අයින් කරන්න සර්. මම සර් ඔය මිස්ස මොන ලෝකෙන් හරි හොයනවා අනිවාර්යෙන් හොයලා සර්ලව බේර ගන්නවා සර්. මංජිත් ඔය කතාව නවත්තපන්. ඩඩා මම තමයි කෙල්ලත් එක්ක නුවරඑළිය ගියේ. මොකද මගේ හිතේ කෙල්ල ගැන ඉන්ට්‍රස්ට් එකක් තිබුණා. අම්මෝ කියන බොහොම බොරු කියන්න එපා සර්. සෑහෙන බොරු කියනවා සර් කෙවින් සර්. අර භාවනා වගේ ලස්සන බඳින්න කෙල්ලෙක් ඉද්දී ඇයි සර් මම බොරු කියන්න එපා. සර් අනේ සර් වඳින්නම් මගේ අසරණකම බල්ලා වුණත් ඇයි සර් මේ වගේ නඩුවක් කරේ ගහගන්න හදන්න එපා සර්. බොරු එපා එම කරන්න. ඇත්ත මට මගේ රස්සාව නැති වෙයි, ගෙදර මිනිස්සුන්ට කන්න නැති වෙයි, ඔක්කොම නැති වෙයි. ඒ වුණත් ඇයි සර් මං වෙනුවෙන් මේ වගේ ලෝක ලෙඩක් දාගන්න හදන්නේ? මට මගේ රස්සාව හරියට කරගන්න බැරි වුණා සර්. ඒකයි උනේ සර්. මංජිත සර් හේ ඔයාලා දෙන්නම මාව කඩේ අරිනෝනේ. මේ ඔයාලා දන්නවා මාව කඩේ අරින්න ගිහිල්ලා වුණොත් ඒකේ තරම් සුබ නිමිත්තක් වෙන්නේ නැහැ කියලා. තේරුණාද? සර් මුදලාලිනේ සර්. සර්ව කඩේ යවන්න බෑනේ සර්. සර් ගාව මම මෙච්චර කාලයක් වැඩ කරනවානේ සර්. සර්ට උනත් තේරෙනවානේ සර් මං ඇත්තක්ද බොරුවක්ද කියන්නේ කියලා මගේ මූණ දැක්කම. සර් මේ මගේ මූණ. තමුසලා දෙන්නා මාව කඩේ අරින විදිය මටවත් අඳුර ගන්න. මූණවල් දෙක නෙවෙයි මොක බැලුවත් මට අඳුර ගන්න බෑ. හැබැයි මාව තමුන්ලා කඩේ ඇරපු විදිය දැන් මම අඳුනගන්නේ තමුන්ලා ගැන වටපිටින් එන ආරංචි වලින්. අපේ රටේ කිරිවලින් හදන පෝෂණය පිරි අපේම කොත්මලේ අපේ රටේ පෝෂණය. ඉතාලියේ නිෂ්පාදිත ලොව සුපතල එල්බා හොප්ස් රුපියල් 69,990 සිට. No dark spots, no dullness. Himalaya Natural Glow Case Face Cream. Glow naturally. හොඳම පළතුරු යුෂවලින් හැදුව රසකාරක නැති සන්ක්වික්. බිබී නොවී බෑ. වෙලෝනා නිවසින් සුමුතු ලදරු සමකට ඉතාමත් සරිලන නිෂ්පාදන පෙළක් සමට හිතකර බවට සායනිකව තහවුරු කර ඇති අතර පැරබන් රහිතයි. ඇල්කොහොල් ඇතුළු අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ. ඇන්කපීඩියා ප්‍රෝ ස්කූල් චැම්ප්ස්. අලුත් ලෝකේ ජය ගන්න. එඩින්බරෝ මේෝ රස කින් නව පෙනුමයි රස එමමයි රසට තැවරේ භාවිතය පහසුයි. කැලීන් ස්නාන කලාව. පැස් කොකුම් බේබි ක්‍රීම් එදා සුපාදාම් ගුණ මෙදා පැස් විශේෂඥයින්ගෙන් ආදරෙන්. පාට කුරුල්ලෝ මලකඩ කන්න නැති අබාන්ස් ඔන්ලි ෆෑන්ස් මුහුද ළඟ ඇති කෙවල් හෝටල් රෙස්ටුරන්ට් වලට නියමයි. අනේ කඩේ අරිනව නෙමෙයි සර්. මම ගියේ කරන දෙයක් මට කරන්න සර්. මේ කෙවින් සර් මාව බේරගන්න බොරු කියන්නේ සර්. ඩඩා මූට පිස්සු. ඩඩා දන්නවනේ මූට පිස්සු. දැන් හරි දැන්වත් මං කියන දේ අහනවද? මේ මට තමුසල දෙන්නට කනට ගහලා එලි වෙනකම් ප්‍රශ්න කරලා මේක කෙලවරක් දකින්න පුළුවන්. හැබැයි එහෙම කරන්න ගියොත් එහම අර කෙල්ලගේ ජීවිතේට අනතුරක් වෙනවා. ඒ නිසා මම දැන් මේක මෙතනින් නවත්තනවා. හැබැයි එක දෙයක් තියෙනවා. මම මේ කියන්නේ තමුන් වෙනුවෙන්. මම දන්නවා තමුන් මගේ නම පාවිච්චි කළා එක කැත වැඩ කරලා තිනවා නම කැත කරන්න. හැබැයි මම හිතුවා දැන් කාලයක් තිස්සේ තමුන් එහෙම නොකරයි කියලා. හැබැයි පුතෝ මෙදා පාර නම් එහෙම නෑ. හරි? මෙදා පාර නම් එහෙම නෑ. අර කෙල්ලගේ ජීවිතේට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තිබුණොත් මම අර මිනිසුන්ගේ පැත්ත අරගෙන
උඹලට විරුද්ධව පොලිසියට කම්ප්ලේන් කරලා උඹලා දෙන්නව හිරේ දානවා අවුරුදු ගානකට. මතක තියාගන්න. ඔපිට ඇප නෙවෙයි බත් එකක් දෙන්නේ නැහැ මම. කෙවින් මේ තමුන් හින්දා විතරක් නෙවෙයි. මෙන්න මේ පාන් කඩය වෙනුවෙන්වත් මම එහෙම කරන්නේ නැහැ. මංජිත තමුන්ට සැලකුවේ මම මගේම දරුවෙකුට වගේ. අනේ මම දන්නවා බුදු සර් මම දන්නවා සර්. තොපි දෙන්නෝ මගේ මාරේ අවුස්සට නැතුව දැන් ගිහිල්ලා අර මිනිස්සුන්ට බය නැතුව ඉන්න මොකක් හරි විසුම්බක් හොයලා දීපන්. අර කෙල්ලව හොයලා දීපන් මිනිහෝ කොහෙන් හරි. මගේ තාත්තලා අම්මලා මගේ ළඟ දණින් වැටිලා අසරණ විනෝ මම බලන් ඉන්න බෑ තාත්තා කෙනෙක් ඇටියට. බලන්න තොපි. මේක මතක තියාගනි. තොපි මගේ නම පාවිච්චි කරන්නේ මොකටද? එක තප්පරයකට උඹලා දෙන්න වෙනුවෙන් මම හිට ගන්න නැහැ කොහෙන්වත්. මම ඉන්නේ අර අයිසක මිනිස්සුන්ගේ පැත්තේ. උඹලා දෙන්නට උඩරිම දඩුවක් දෙන්න මම මේ මිනිස්සුන්ට සහයෝගය දෙනවා. බලයන් ඉන්නේ මොන බලන් ඉන්නේ මංජිල් කෙවින් මේ යන්න දාදන්නේ ඇත්තටම මම පොඩ්ඩක් කතා කරන්න බලාගෙන හිටියේ. ඔව් මම මේ වැඩකට එළියට යනවා ડોක්ටර්. නෑ මට ලොකු ටයිම් එකක් ඕනේ නෑ. අර මගේ ඇම්බියුලන්ස් සර්විස් එක පටන් ගන්න හින්දා ඒකට ඉන්විටේෂන් එකක් දෙන්න බලාගෙන තමයි ආවේ. ඉතින් ඔය දෙන එකක් ඔෆිස් එකෙන් තියන්නකෝ මට දුන්නා වගේ තමයි. ඔයාගේ ඇම්බියුලන්ස් වැඩේට සුබ පැතුම්. Actually speaking, Mr. Fonsecaයි Kevin Fonsecaයි දෙන්නම ඉන්න තැන මේ ඉන්විටේෂන් එක දෙන්න තිබ්බනම් තමයි හොඳ. I just want 2 minutes. That's all. Dr. Sinhala තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ can't you understand Sinhala? He just told you that he has somewhere else to be, right? You heard it, right? Hey මේ බද දෙන්නේ. You can bring your ridiculous invitation some other time. Don't bother him like this. What the hell? Send her. Yes. විශරමින් ලික්විඩ් සෝප් බබ්ලි හැපි බාත් එකකට අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක බේබි ශරමින් ලික්විඩ් සෝප් බබ්ලි හැපි බාත් එකකට ට්‍රබල් නැති ඩබල් ලෙස් එකක් දාගන්න හැම මාසෙම ඩබල් පොලියක් දෙන සම්පත් ඩබල් ලෙස් කුවේට් රාජ්‍යයේ මෝටර් කාර්මිකයන් ඩයමන්ඩ් රිදුරන් සඳහා රැකියා අබැරිතු සක්වල විදේශ රැකියා ආයතනයේ බෝකුන්දර පිළියන්දල බේබි ශරමින් ලික්විඩ් සෝප් බබ්ලි හැපි බාත් එකකට පාට කුරුල්ලෝ නව ලයිෆ් බොයි වෙනිදැල් සහ ඔලිව තෙල් සමගින් නිරෝගී සුමුදු සමත් ලබා දෙයි. මන බඳින ප්‍රබෝධමත් සුවඳෙන් නව රික්සෝනා සබන්. මේ නිම්නාවිගේ තාත්තා පොලිසියත් එක්කගෙන මෙහාට එනවා. මොකද දන්නේ අපි හොයාගෙන එන්නේ. මොන ප්‍රශ්නාවක් මම නම් හිතන්නේ අපි දැන් ඇත්ත කියලා බේරමු. කවවත් බේරන්න හිතන්න ඕනේ නැහැ. ඒක හරි. මම ප්‍රසාද් මේ ඉන්නේ නිම්නාවිගේ අම්මයි තාත්තයි. ඒක ඔයගොල්ලෝ දන්නව ඇතිනේ. දන්නවා සර්. කලින් හම්බෙලා තියෙනවා. මට මැඩම්ව නම් දැන් ගොඩ කාලයකට කලින් හම්බුණා තරඟයකට යද්දි. මැඩම්ට නම් මතක නැතුව ඇති.
මතක නෑ දරුවෝ. ඇත්තටම අපි මේ ඇවිත් ඉන්නේ ලොකු කරදරයකට පත් වෙලා කියලා ওই දරුවෝ දන්නව ඇතිනේ. දන්නවා මැඩම්. හරි. මේ ඉන්නේ ඔයාලගේ අම්මයි තාත්තයි කියලා හිතන්න. ඒකට ඕගොල්ලන්ගේ කෙනෙක්ට ප්‍රශ්නයක් වුණා වගේ තැනක තමයි මේ මිනිස්සු අදින්නේ. අනේ ඔව් දරුවෝ. ඔය දරුවන්ට තේරෙන්නේ නැතිනේ දරුවෙක් ගැන ආරංචි නැතු වුණාම දෙමව්පියෝ කොයිතරම් අසරණ වෙනවද කියලා. මෙහෙමයි දරුවෝ. අපි අහන ප්‍රශ්න වලට ඔයගොල්ලෝ අවංක ඇත්ත උත්තර දෙන්න ඕනේ. මේ වෙලාවේ අපිට ඒක ගොඩාක් වැදගත්. අහන්න සර්. නිම්නාවිගේ අතුරුදහන් වීම ගැන ඕගොල්ලන්ට තියෙන සැක ඕගොල්ලෝ දන්න දේවල් මොනවද? මොකද පොලිස් නිලධාරියෙකුට වැඩිය මේ ගැන මානුෂීයව හිතලා හොයලා බලන හින්දායි මම ඇවිල්ලා මොගොල්ලන්ගේ මේ ගැන අහන්නේ. මේ ඔෆිස් එකේ පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා සර්. ඒ මොනවද? නෑ ඩොක්ටර්. මම පවරපු වැඩක් මේ ඒ දෙන්න පොඩ්ඩක් මේ පටලුනේ. ඒකයි මං ගෙන්නලා මේ පොඩි අවවාදයක් අනුශාසනාවක් දීලා යවුවේ. ඉතින් පොඩ්ඩක් හිත රිදිලා තමයි දෙන්නටම ගියේ. ඒ යනකොට තමයි ඔය ડોක්ටර් මුණ ගැහිලා ඔය වගේ රියැක්ෂන් එකක් දෙන්නේ නැත්තේ ડોක්ටර්. වෙන්න නැති. නැත්තම් මීට කලින් ඔය දෙන්න මට කවදාවත් ඔහොම සලකලා නැහැ. මට දුක අර මැනේජරුත් නිකන් කාටද වගේ මෙහෙම කතා කරලා කියපේ කියන්නේ. මේ ડોක්ටර්ට මේ කතා කරයි කෙවින්. ડોක්ටර් අඳුල ඒක ඊතරම් හිතන්න එපා මම ෂුවර් එයාට කතා කරන්න කියලා කියන්න. නෑ. මට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. කොහොමත් ඉතින් මම ඔය පොඩි දේවල් ලොකුවට හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි නේ මිස්ටර් ෆොන්සේකා. මේ ડોක්ටර් එතකොට මේ හිතාගෙන ඉන්නේ මේ කෙවින් ඩිෆොන්සේකා කියන්නේ කවුද ඔය දෙන්නගේ? ඇයි මිස්ටර් ෆොන්සේකා එහෙම ඇහුවේ? අසීමාන්තික ගමනකට ශක්තිය හදන රයි රියල් එනර්ජි මැලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මැලිබන් ඉඟුරු බිස්කට් තේත් එක්ක මරු ඉඟුරු. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. ස්ටර්ලින් ස්ටීල්ස් ලොවම පිළිගත් සෙවිලි විසඳුම. සිංගල් ෆර්නිචර් වෙඩිං මොනන්සා සිත් වසඟ කරන නිදන කාමර කට්ටල රැසක්. රෝබ බෙඩ්රූම් සෙට් 1,20,000යි 25,000ක් ගෙවා ටික ගෙවන්න අදම ගන්න. ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් කෝල්ස් අන්ලිමිටඩ් සෝෂල් මීඩියා තව වැඩිපුර 12GB ඩේටා 1188ක් අදම රිලෝඩ් කරන්න. සේරා නූඩල්ස් ගෙදර මවන 5 star නූඩල්ස් රස. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න. ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. පාට කුරුල්ලෝ. මම මේ නිකන් ඇහුවේ මොකද මේ ඇත්තටම කියනවනම් මේ ඒ දින එකටමනේ ඉන්නේ ડોක්ටර්. ඒ නිසා මේ සමහර වෙලාවට මෙතෙන්ට ඇවිල්ලා යන අය පටලව ගන්නවා. සමහරු මගේ පුතා කියලා හිතන් ඉන්නවා මේ අනිත් එක්කෙනාට. අර කලින් හිටපු ඩ්‍රයිවර්ට. නෑ. මට වරදින්න විදියක් නෑ. මොකද මම මිස්ටර් කෙවින්ගේ ඔෆිස් එකට ගිහලා කෙවින්ව මුණ ගැහිලා තියෙන හින්දා මම හොඳටම දන්නවා. අනිත් එක මට පැටලුණා නම් මේ ප්‍රොජෙක්ට් එක මෙච්චර සක්සස්ෆුල් වෙන්නේ නෑ නේ මිස්ටර් ෆොන්සේකා. With a driver? Obviously not. නෑ. මම නිකන් අහන්නේ ડોක්ටර්. අර මේ පැත්තේ හිටපු ෂෝට් එක්කෙනානේ නේද? Am I mistaken? Right. මට දැන් හිතා ගන්න පුළුවන්. හරි. නේ? යන්නේ නේද? හරි. මට දැන් තේරෙනවා. මිනිහා තමයි වැඩේ කරලා තියෙන්නේ නේද? කොහොම හරි මිස්ටර් ෆොන්සේකා මට මේ ඕපනින් එකට ඔබතුමාගේ පුතයි එන්න ඕනේ. මම කැමති මගේ බිස්නස් එක ඔබතුමාගේ පුතා අතිනුයි විවෘත කරන්න. Very good. Thank you very much. මම කොහොම හරි එන්නම්. හැබැයි කෙවින් නම් පොඩි ටුවර් එකක් යන්න ඉන්නේ ડોක්ටර්. ඒ නිසා මට එයාගේ පැමිණීම ගැන තරම් ෂුවර් කරන්න බෑ. හැබැයි මම උත්සාහ කරනවා. මම එනවා.
ඇතරම මං කැමති දෙන්නම මගේ ඕපනින් එකට එනවන්න. And thanks a lot for everything that you have done. And I want you to be there at my opening ceremony. අර ඔබතුමා මාත් එක්ක කතා කරපු ප්‍රශ්න කතා කරගන්න බැරි වුණාට මම පස්සේ කෙවින් එක්ක ඒ ටික කතා කරගන්න. ඇතරම මේ නුරන් මේ වැඩේට ඉන්වෝල්ව් වෙලා වැඩ කරා වුණාට මේ වැඩේ සක්සස්ෆුල් උනේ කෙවින්ගේ ඉන්වෝල්ව්මන්ට් එකත් එක්ක. ඇත්ත. අර මේ ඩොක්ටර් කිව්වා වගේ ඩ්‍රයිවර් කෙනෙකුට පුළුවන්ද මේ තරම් දෙයක් කරන්න නේද? I wish you all the best. Thank you, Swastika. Thanks. See you then. See you. සර් දැන් අපි මොකද සර් කරන්නේ? බලනවා උදාර අපේ මිනිහයි මංජිතයි එකතු වෙලා එක තැන්වල එක මිනිස්සුන්ට එක විදියට මේ අඳුරලා දීලා තියෙන්නේ. දැන් ඔය ડોක්ටර් හිතාගෙන ඉන්නේ මංජිත තමයි මගේ පුතා කියලා. මම ඉතින් මුන් දෙන්නගේ රෙදි ගැලෙන්නේ නැහැ. මේ තව කොහේ ගිහිල්ලා මොනවා කරලාද දන්නේ නැහැ මුන් දෙන්න. පොඩ්ඩක් හොයලා බලනකො. ඊට පස්සේ තමයි මම මුන් දෙන්න හොඳ දඩුවමක් දෙන්නේ. පොඩ්ඩක් කතා කරලා බලන්න. සර් මේ ඇත්තටම සර් දැන් අර ගමන ගිහින් තියන්නේ කවුද? අපේ කෙවින් සර්ද නැත්නම් මංජිතයද? ඒක ඉතින් තව ටික දවසක් යනකොට එළිවේ. මේ ඒකත් මම වැඩි අදින්න ගියේ නැත්නම් මොකද දන්නවද? අපිට අදාළ වැඩක් තියෙනවා නේ කරන්න. ඉස්සෙල්ලා අපි මේ වැඩේ කරලා ඉමු. හොඳේ? හරි සර් හරි. මේ මං සර්ට ඒ විස්තරේ වල බලලා කියන්න. අයියා. සමහර වෙලාවට අපිට මේ ඔෆිස් එකේ හැරස්මන්ට් තියෙනවා සර්. සමහර වෙලාවට අපිට සත්තුන්ට වගේ කෑ ගහලා යන්නේ. කවුද කෑ ගහලා යන්නේ? කෙවින් සර්ුත් කෑ ගහනවා. එයාගේ ඩ්‍රයිවර්ත් කෑ ගහනවා. මං කිව්වේ ප්‍රසාද් දෙන්නම එකතු වෙලා මේක කරන්න කියලා. මට කරවල නොකර ඉන්නකෝ දැන් අපිට ඕන කාරණා ටික ප්‍රසාද් දාගෙන යනවනේ. හරි. ඔය දරුවා කියගෙන යන්නකෝ. මංජිත නෙමෙයි. මම තමයි කෙවින් ඩිෆොන්සේකා.